සාක්ෂීන් හැටියට අපය මෙහෙත් කියනවා. ඉන්නා තැන්වල යහ සිතින් යුතුව ඉන්න. අකාලික දහම කාලීනව දෙසන්න කත්නෝරුවේ ගමෙන් උපන් මහා යතිවරයාණනි කත්නෝරුවේ සිරිදම් අපේ හාමුදුරන් වහන්සේ අප වෙනුවෙන් අනුකම්පාවෙන් දහම් දෙසන්නට අප සාදු නදදී උන්වහන්සේට ආරාධනා කරමු. සාදු සාදු සාදු. සාදුකාරයක් දෙන්න. තුන්වතාවක් නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා. ධම්මං සරණං ගච්ඡාමි. දුක්ඛා පමුජ්ජතු. මේ බෞද්ධයෝ හැටියට අපිට තියෙන්න ඕනේ මේ කරන හැම පිනක්ම මේ කුසලයක්ම මේ හැම කියන වචනයක්ම සත්පුරුෂ අම්මේ තාත්තේ කෙලවර අවසානයේ බෞද්ධයාගේ හුදෙක් පරමාර්ථය තමයි නිර්වාණය. අද මේ උතුම් කන්ද ධර්ම දූත මහා විහාරයේ ඉඳන් ඔය දීපු සාදුකාරයත් ගත්ත පංචශීලයත් කවදා හරි සංසාරේ මේ බණ අහන්න ආපු අම්මලාට තාත්තලාට රහත් වෙලා නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා සාදු කියලා මේ පින් අනුමෝදන් වෙන්න. පින්නතුනි මේ යන ගමන ධර්ම ශ්‍රවණයට ප්‍රථම සියලු දෙනාම කල්පනා කර ගන්න ඕනේ තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. පින්නතුනි මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්නේ මේ සංසාරේ අපි බොහොම කාලෙකින් මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න කල්ප ගානක් දුක් විඳින්න ඕනේ. දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඇතිනේ දැන් ඔයත් හිතන්නේ ලබන ආත්මේ කවුරු වෙලා උපදී කියලා. එහෙම සැකයක්වත් තියාගන්න එපා. කල්ප ගානක් යනකම් ආයේ මිනිස්සු වෙලා උපදින එකක් නැහැ. මොකද මෙහෙම දේශනා කරන්න හේතුව පින්නතුනේ එක රජ කෙනෙක් ඉන්නවා